දඹුල්ලට ලෙන් විහාරය ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලස්සන පරිසරයක තමයි දැන් ඉන්නේ. ඇත්තෙන්ම හරිම අద్භූත ජනකයි, සිතාගත නොහැකි තරම් පුදුම හිතන දේවල්. රන්වන් පාටින් බබලන සෑරජානන් වහන්සේ නමක් මෙන්ම සුවිශාල පිළිම වහන්සේ නමක්ද දැක ගන්න පුළුවන්. ඔන්න එහෙමනම් ලෙන් විහාර පරිසරයට ගමන් කරන්න අපි ගමන ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට මේ වෙනකොට ඉන්නේ ඓතිහාසික දඹුලු ලෙන් විහාර පරිසරයේදී මනසට සහනයක් ඇති දර්ශන පෙළක් අපට මේ ගමනේදී දැක ගන්න හැකියාව ලැබෙනවා. අපි දැන් කෙවින් ස්ථානයට ළඟා වෙමින් තියෙන්නේ. මේ ඇතැම් විදේශික පිරිස් වෙනත් රටක ඉපදුනත් එතනදී කොටට ඇඳන් යන අයට, ඒ කියන්නේ ශරීරය හරියට හරියාකාරව වසාගෙන නැති අයට පොඩි ගැටලුවක් එනවා. ඉතින් මේ ඔබ දකින්නේ ඒ සුන්දර පිළිම වහන්සේලා චිත්‍ර ආදී නිර්මාණ. ඒ අයගේ ජීවිතවලටත් කොච්චර වාසනාවක්ද. අපි ගිහිල්ලා බලමු දඹුලු ලෙන් විහාරය තියෙන ඒ ස්ථානයටත්. එතන තමයි ආසන්නම ස්ථානය. තෙරුවන් සරණයි රට ලෝකවාසී සියලුම දෙනාට. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ දඹුලු විහාරයට. ඉතින් අපි ගිහිල්ලා බලමු දඹුලු විහාරයේ තියෙන සුන්දර ස්ථාන, ඓතිහාසික ස්ථාන, ඒ අතීතයේ සිටි අපේ මුතුන් මිත්තෝ රජදරුවන් කළ ඉදිකිරීම්, ඒ කලා නිර්මාණයන් වල ස්වභාවය අපි ගිහිල්ලා බලමු දඹුලු ලෙන් විහාරයේ සුන්දරත්වය. දැන් දඹුලු ලෙන් විහාරය ගැන කියද්දී ලෙන් විහාර පද්ධතිය තියෙන්නේ කන්ද මුදුනේ. අපි එතනට යනවා. ඊට කලින් මේ භූමියේ පහළ කොටසේ තිබෙන මේ උතුම් චෛත්‍යරාජන් වහන්සේ, ඒ වගේම බෝධින් වහන්සේ, ඒ වගේම සුවිශාල පිළිම වහන්සේ නමක් රන්වන් පාටින් ආලේප කරන ලද පිළිම වහන්සේ නමක්ද වැඩ සිටිනවා. ඒ උතුම් ස්ථානයන් දැක බලාගෙන අපි යමු කන්ද මුදුනේ තිබෙන ඒ ලෙන් සංකීර්ණය දැක බලා ගන්න. ඔබට පුදුම හිතේවි මේ ශ්‍රී ලංකා දීපේ අතීතය ගැන. සතුටු සිතින් අනුමෝදන් වෙන්න පුළුවන් පින්කමක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ඒ අති පූජනීය සෑරජානන් වහන්සේගේ රන්වන් පාට ආලේපයක්. රන්වන් පාට තින්ත ආලේපයක් කරනවා. ඉතින් ඒ පින්කම හිතාමත් සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙන්න. ඔන්න එහෙනම් අපට ඒ සුවිශේෂී පින්කමක් දැක බලා අනුමෝදන් වෙන්න අවස්ථාව ලැබුණා. කවුරුන් හෝ පින්කමක් කරන විට යමෙකුට පුළුවන් නම් පැහැදුණු සිතින්, සතුටු සිතින්, පහන් සිතින් සාදු කියා අනුමෝදන් වෙන්න කොච්චර වාසනාවක්දනේ. එහෙමනම් අපි තවත් එක් ස්ථානයක් තිබෙනවා සුවිශේෂී. කන්ද මුදුනට නගින්න කලින් අපි යමු ඒ අති උතුම් පිළිම වහන්සේ වන්දනා කරගන්න. රන්වන් පාටින් ආලේප කරන ලද සුවිශාල පිළිම වහන්සේ නමක් වැඩ සිටින මේ පුණ්‍ය භූමියට ඔබත් එන්න. මේ අති උතුම් පූජනීය වන්දනීය ස්ථානයට පැමිණ හැකියාව තියන අයෙකු වෙත්නම්, වන්දනාවන් වල යන අයෙකු වෙත්නම් මේ ස්ථානයටද ගිහින් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි කරගන්න. ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ පුදන්න. ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කරගන්න. එහෙනම් අපි යමු දැන් පිළිම වහන්සේ අභියසට. පිළිම වහන්සේ අභියසටම ගිහිල්ලා ඒ රන්වන් පාටින් බබලන දහස් ගණනක්, සිය ගණනක් මිනිසුන්ගේ සිස්සතන් තුලට පින් සිතුවිලි උපද්දවන ඒ දර්ශනය, මේ උත්තම පිළිම වහන්සේගේ දර්ශනය අපද මෙසේ දැක ගනිමු.
ජීවමාන ශාස්තෘන් වහන්සේ වූ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි කර වන්දනා කරගන්න මේ අවස්ථාව උපකාර වේවා. සාදු සාදු සාදු. ඔන්න එහෙමනම් ලෙන් විහාර පරිසරයට ගමන් කරන්න අපි ගමන ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට පියකට පෙළ නැගගෙන කන්ද මුදුරට අපි යන්න ඕනේ. ඉතින් මේ වෙනකොට ඉන්නේ ඓතිහාසික දඹුලු ලෙන් විහාර පරිසරයේ. ඉතින් අපි දැන් මම දැන් යන්නේ මේ දඹුලු ලෙන් විහාරය දැක බලා වන්දනා කරන්න. ඉතින් ටිකක් දුරට යන්න තියෙනවා උසට. පඩිපෙළ එන්න තියෙන්නේ. හරිම ලස්සන පරිසරයක් දැක ගන්න පුළුවන්. ඈත වටපිටාවත් එක්ක අපි ගිහිල්ලා බලමු දඹුලු ලෙන් විහාරයේ තියෙන කලා නිර්මාණ සුවිශේෂී වැදගත්කම්. එහෙනම් අපි ගිහිල්ලමු. කන්ද මුදුරට ගමන් කරද්දී ඉතාමත් ලස්සන මනරම් පරිසරයක්ද දැක ගන්නට අවස්ථාව ලැබෙනවා තැනින් තැනදී. ඉතින් හරිම සුන්දර ගමනක් මාහට නම් මේක. මෙහි සුන්දරත්වය හරියටම දැක ගන්න පුළුවන් ස්ථානයක් වෙනවා ඉහළටම ගියාට පස්සේ. ඔබට පුදුම හිතේවි මේ ලෙන් විහාර පරිසරය දකිද්දී මෙච්චර දිග ගලක් යට තියෙන මේ ලෙන ලෙනේ දිග මෙච්චර සුවිශාල එකක් උනේ කොහොමද? මෙච්චර සුවිශාල ලෙන් පරිසරයක් තුළ මෙච්චර නිර්මාණය කරන්නට ඇත්තේ කොච්චර දක්ෂ නිර්මාණ ශිල්පීන්ද කියලා ඔබට සිහිගැන්වේවි. ඒ විතරක් නෙවෙයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සිහිගැන්වෙන කාරණා, ඒ වගේම බුදු පිළිම වහන්සේලා ඒ අතීත කලාවන්ට අනුකූලව නිර්මාණය කර ඇති පරිදි ඔබට දැක ගන්න පුළුවන්. මේ හරි සිසිලසයිනේ. පරිසරය මේ ගස් කොළන් තියෙනවා. මනස නිවන, මනසට සහනයක් ඇති දර්ශන පෙළක් අපට මේ ගමනේදී දැක ගන්න හැකියාව ලැබෙනවා. ස්වභාව සෞන්දර්යයෙන් පවා කියවෙන්නේ දැනෙන්නේ මනසට සහනයක්ම තමයි. ඉතින් මේ පුණ්‍ය භූමි පවත්වාගෙන යන අය, මේ පුණ්‍ය භූමිවල සේවා කටයුතු සිදු කරන අය කරන්නේ මේ ලෝකයට උතුම් මෙහෙවරක්. අපි දැන් කෙවින් ස්ථානයට ළඟා වෙමින් තියෙන්නේ. ලොකු ගල්ලෙනක්. මම මෙතනට කලින් ඇවිල්ලා තියෙනවා. නැවත වතාවක් ගිහිල්ලා දැකලා බලලා භාග්‍යතුන් වහන්සේගේ පිළිම වහන්සේලා වැඩ සිටිනවා. ඉතින් අපි ඒව දැකලා තමත් ගෞරවයෙන් මේ ස්ථාන අපිරිසුදු කරන්නේ නැතුව පිළිවෙලට වන්දනාමාන කරලා මේ ඇතැම් විදේශික පිරිස් වෙනත් රටක ඉපදුනත් මේ ලංකාවට පැමිණිලා ඒ අයට මේ වගේ ස්ථානයකට ඇවිල්ලා ගෞරවය උපදවාගෙන බුදුරජාණන් වහන්සේට දෑත් එකතු කරලා වන්දනා කරන්න හරි අවස්ථාවක් ලැබෙනවා නම් ඒ අයගේ ජීවිතවලට කොච්චර වාසනාවක්ද. මොකද විදේශික අන්‍යාගමික ගොඩක් අයගෙන් මේ සම්බුදු සසුන ඈත් වෙලයි තියෙන්නේ. මේ වෙනකොට ලෙන් විහාරය ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලස්සන පරිසරයක තමයි දැන් නම් ඉන්නේ. ගල් මේ ඉහළ තැන විශාල පරිසරයක් වෙනවා මෙතනට. හරිම ලස්සන ස්ථානයක්. අපි ගිහිල්ලා බලමු දඹුලු ලෙන් විහාරය තියෙන ඒ ස්ථානයටත්. එතන තමයි ආසන්නම ස්ථානේ තමයි ඉන්නේ අපි දැන්. මට නම් ශ්‍රී ලංකා ද්වීපයේ ඉපදෙන්න ලැබීම ගැන ඇත්තේ පුදුමාකාර සතුටකි. ඔබගේ අදහස කුමක්ද? ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ වගේ ස්ථාන දැක බලා වන්දනා කරගෙන යන්න. මේ ලංකා භූමියේ ඉපදිච්ච කී දෙනෙක් ඉන්නවදනේ. ඉතින් මේ භූමියේ ඉපදිලා මේ වගේ ස්ථාන වලට ඇවිත් වන්දනා කරගන්න, ජයසිරි මහ බෝධීන් වහන්සේ, රුවන්වැලි සෑරජාණන් වහන්සේ වන්දනා කරගන්න, පූජනීය ස්ථාන වලට ගිහිල්ලා වන්දනා කරගන්න. ආයක දුර්ලභව ලැබුණු මනුස්ස ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙයිද කියන්න අපි දන්නේ නැහැ. මෙතනදී කොටට ඇඳන් යන අයට,
ඒ කියන්නේ ශරීරය හරියට හරියාකාරව වසාගෙන නැති අයට පොඩි ගැටලුවක් එනවා. ඒ අයට මෙතනින් වස්ත්‍රයක් පොරවලා තමයි අඳලා තමයි යවන්නේ. ඉතින් මේ ඔබ දකින්නේ ඒ සුන්දර දඹුලුලෙන් විහාර පරිශ්‍රයයි. අපි දඹුලුලෙන් විහාර පරිශ්‍රයේ ලෙනේ එක කොනක සිටන් පිළිවෙලට අග දක්වාම යමු. ඉතින් ඔබට හැකියාවරින් මම රූපරාමු දර්ශන පෙන්වනවා. මෙතනින් වගේ තමයි මම හිතුවා මේ ස්ථානයෙන් පටන් ගන්න ගල්ලෙන ඈත දුරකට මේ ගල්ලෙන විහිදෙනවා මේ බලා ගන්න පුළුවන්. අර තියෙන්නේ මේ ගල්ලෙන පිහිට කරගෙන තමයි මේ ගොඩනැගිලි ඉදි කරලා තියෙන දිගටම. ඉතින් මේ ස්ථානයේ සෙල්ලිපියක් තියෙනවා. ඒවා ඉතින් අපිට නම් කියව ගන්න තේරෙන්නේ නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියවලා බලන්න පොඩ්ඩක් මම පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ කියව ගන්න එහෙනම්. දෙස් විදෙස් කාගෙත් මනස කුතුහලයෙන් පිරෙන පුදුමය ඇතිවන දර්ශන පෙළකටයි අපි මේ යන්නේ. ඓතිහාසික දඹුලුලෙන් විහාරය ඇතුලේ. ඉතින් අපි ගිහිල්ලා බලමු විශාල ලෙන් විහාරයක්. ඇතුලේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා අතීත චිත්‍ර කලා නිර්මාණ දැක ගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා මේ පූජනීය වස්තුන් දැක බලා වන්දනාමාන කරගෙන ඉමු. ඔබට මෙසේ දැක ගන්න ලැබෙන්නේ මේ දඹුලුලෙන් විහාරය ඇතුලේ දකින්නට ලැබෙන පිළිම වහන්සේලා චිත්‍ර ආදී නිර්මාණ. ඔබද බුදුරජාණන් වහන්සේ මනසින් සිහිපත් කරගෙන ඉන්නා තැනක සිට වන්දනා කරගන්න. ලෙන් පරිශ්‍රය ළඟද බෝධීන් වහන්සේ නමක් ඉතාමත් විරාජමානව වැඩ සිටින ආකාරය අපට දැක ගන්න පුළුවන්. ඒ උතුම් ස්ථානයටද ගිහින් වන්දනා කරගන්න. අපි යමු තවත් ලෙන් කුටි ඇතුළට ගිහින් ඒ ස්ථානයන් වල තියෙන නිර්මාණ දැක බලා ගනිමු. වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපි මේ ඉන්නේ ලෙන් විහාරය ඇතුලේ. ඉතින් මේ ලෙන් විහාරය ඇතුලේ කුටි විදිහට ශාලා විදිහට වෙන් කරලා තිබෙනවා ලෙන් විහාරයේ දිගටම. ඉතින් ඒ එක් ශාලාවන් තුල තිබෙන අතීත කලා නිර්මාණ, අතීත චිත්‍ර අපට දැක ගන්න පුළුවන්. මේ ස්ථානයන් දැකීමෙන් ඈත අතීතයක කලාකරුවන්ගේ දක්ෂතාවයන්, සුවිශේෂී නිර්මාණයන් දැක ගන්න පුළුවන් වෙනවා. මේ තමයි සම්බුද්ධ ශාසනයක අපට දැකගත හැකි එක් අසිරියක් වන්නේ. චෛත්‍යරාජානන් වහන්සේලා ඉදි වෙනවා, පිළිම වහන්සේලා ඉදි වෙනවා. සම්බුදුරජාණන් වහන්සේ සිහි ගන්ව ගන්න නොඑක් ආකාරයේ නිර්මාණයන් අපට ශ්‍රද්ධාව ඇති වුණ අය, රජ සිටු මැති ඇමතිවරු පවා මුල් වෙලා මේ දේවල් සිදු කරනවා. ශ්‍රද්ධාවන්තයින්
පින්වන්තයින් එකතු වෙලා මේ දේවල් සිදු කරලා පින් සිද්ධ කරගන්නවා. ඉතින් අද වර්තමානයේත් මෙසේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අප කැප වෙන මහා සංඝරත්නයත් ගිහියනුත් ඒ ස්ථානයන් වල සිටින බව අප සිහිපත් කළ යුතුයි. බලන්න මේ නිර්මාණ ඈත අතීත රජදරුවන් ඈත අතීත මිනිසුන් සත්පුරුෂයන් සිදු කරපු නිසා අද දෙස් විදෙස් බොහෝ දෙනෙක්ගේ සිත් තුළ පින් සිතුවිලි උපද්දවා ගන්න, එයාගේ ජීවිතවලට කුසල් ඇති කරගන්න කොච්චරනම් අවස්ථාව සැලසිලා තිබෙනවද? අන්‍යාගමිකයන් පවා ඇවිත් මලක් හෝ පහනක් හෝ ගෞරව සිතින් බුදුරජාණන් වහන්සේට පුදන්න අවස්ථාව සැලසෙනවා නම් ඒ අයගේ ජීවිතවලටත් කොච්චර වාසනාවක්ද? ඔබට යමක් මතක් කළ යුතුයි. මේ ස්ථානයන් වලදී බොහෝ දෙනෙක්ගේ හැසිරීම, ඒ අයගේ ගෞරවය, ශ්‍රද්ධාව යම් ප්‍රමාණයන් වලට තමයි අපට දැක ගන්න ලැබෙන්නේ. ඒ පුද්ගලයා ඒ මිනිසුන්ගේ ශ්‍රද්ධාව ඇති පරිදි තමයි ඒ අය ගෞරව කරන්නේ, හැසිරෙන්නේ. නමුත් අප බෞද්ධයන් වශයෙන්, අප තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකු වශයෙන් අප මේ පූජනීය ස්ථානවලදී ගෞරවයෙන් වැඳුම් පිදුම් කළ යුතුයි. ඔබගේ හැසිරීම, ඔබගේ චර්යා රටාවන් තවත් අයෙකුට බාධාවක් වන පරිදි හැසිරෙන්න එපා. පින්වත් මිනිසුනේ, ඔබට මේ මනුෂ්‍ය ජීවිතයත් සම්බුදු සසුනත් ලැබුණේ ඉතාමත් දුර්ලභව. ඔබට එය කෙතරම් වැටහෙනවාද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔබට මේ ලැබුණු උතුම් මනුෂ්‍ය ජීවිතය ප්‍රයෝජනයට ගන්න, තෙරුවන් සරණ යන්න, උතුම් සිල්පද රැකගන්න, දිවි හිමියෙන් තෙරුවන් සරණ රැකගන්න, මිත්‍යා දෘෂ්ටික ජීවිතවල හිර වෙලා සතර අපායක උපදින ජීවිතයක් නම් ඇති කරගන්න එපා. අපට මේ අවස්ථාවන් ඇති පරිදි, හැකියාව ඇති පරිදි මෙවැනි පූජනීය ස්ථානවලට යා හැකිනම් ගිහින් වන්දනා කරගෙන, පූජාවන් පවත්වාගෙන පින් සිද්ධ කරගත යුතුයි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ උසස් කොට සැලකූ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් ධර්මානුකූල ප්‍රතිපත්ති අප පිළිපැදිය යුතුයි. මම හිතනවා ඔබට මෙම වීඩියෝ දර්ශනය ඔබගේ ජීවිතයට වැදගත් වෙන්නේ නැති කියලා. එහෙමනම් පින්වතුනි, මේ සම්බුද්ධ ශාසනයේ පුළුවන් තරම් පින් කරගන්න, කුසල් දහම් සම්පාදනය කරගන්න. ඉතින් මේ විදිහට ඓතිහාසික දඹුලු ලෙන් විහාරය පරිශ්‍රය දැක් ගන්න ලැබුණා. ඉතින් අතීත කලා නිර්මාණ, පිළිම් වහන්සේලා, චිත්‍ර ආදිය දැක් ගන්න ලැබුණා. ඉතින් මේ පුණ්‍ය භූමියට පැමිණිලා තාමත් ගෞරවයෙන් හැසිරීලා මේ පෞරාණික වස්තු වලට හානි කරන්නේ නැතුව මේ ස්ථානය රැකෙන පරිදි ඇවිත් වන්දනාමාන කරලා යන්න. ඉතින් විදේශිකයන් පවා ඇවිත් වන්දනාමාන කරලා ඒ කියන්නේ මල් පවා පූජා කරනවා සමහර අය. ඉතින් ඒ අය පින් පුරවගෙන යනවා. ඉතින් ලංකා දීපේ ඉන්න ඔයාලට ආරාධනා කරනවා මෙවැනි පූජනීය ස්ථාන වලට ඇවිත් භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා උපස්ථාන කරලා යන ලෙස. තෙරුවන් සරණයි. එහෙනම් අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. මේ වගේ වීඩියෝ නැවතත් බලන්න අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් පුණ්‍ය යාත්‍රා අපි සමුගන්නවා. නැවත අලුත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙයි. එහෙනම් තෙරුවන් සරණයි.